ආයුබෝවන් හැමෝටම අද ඔබ මේ සූදානම් වෙන්නේ අපගේ ආයතනය මගින් ජීවිතයට ඉංග්‍රීසි කියන තේමාව යටතේ හඳුන්වා දෙන්න යන මූලික පාඨමාලා 3ක් ගැන හඳුන්වා දීමේ වැඩසටහනට. ඉතින් අපි මේ වැඩසටහනේදී කතා කරනවා මූලිකවම කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගන්නේ ආධුනිකයෙක්. මුල සිටම සරලව සිංහල පැහැදිලි කිරීම සහිතව මේ විදියට අපි මේක උගන්වගෙන යනවා. ඒ වගේම පුහුණු කරනවා. ඒක කරගෙන යන්නේ කොහොමද කියලා මූලික අවබෝධයක් ගන්න තමයි මේ වැඩසටහන නිර්මාණය කරලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලම බලමු ඇයි අපිට තවමත් ඉංග්‍රීසි බැරි? ලියා ගන්න බැරි වෙන්න පුළුවන්, හරියට වාක්‍යයක් ගලප ගන්න බැරි වෙන්න පුළුවන්, කතා කරන්න බැරි වෙන්න පුළුවන්. මොකක්ද ප්‍රධානම හේතු තුන කියලා අපි මේකදී කතා කරනවා. ඉස්සෙල්ලම අපි බලමු එකක් තමයි බය කියන එක. අපි දන්නවා වුණත් කතා කරන්න බයයි. උදාහරණයක් විදිහට කිව්වොත් ඔබට පුළුවන් good morning කියලා කාට හරි කියන්න බය නැතුව ඒක ඉංග්‍රීසිද කියලා සිංහලද කියලාවත් හිතන්නේ නැතුව කටින් ඉබේ පිට වෙනවා. හැබැයි කෙනෙක්ගෙන් නම අහනවා දන්නවා. What's your name කියලා. හැබැයි ඒක ඔයා කටින් පිට කරන්නේ මොකද ඒකට හුරු වෙලා නැහැ, පොඩ්ඩක් බයයි. කවුරු හරි ඔයාගෙන් විස්තර ඇහුවත් ඔයා ඒක හරියට උත්තරේ දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට බය නිසා. ඒ වගේම චකිතයක් තියෙනවා. චකිතයක් කියන්නේ තර බය වගේම තමයි පොඩ්ඩක් සබකෝලයක් වගේ නිකන් අවුල් වගේ නිකන් ගැහෙන ගතියක් තියෙනවා ඉංග්‍රීසි කතා කරන තැනක ඉන්නකොට කවුරු හරි එකපාරට ප්‍රශ්නයක් ඇහුවොත් මොකක් වෙයිද මේ වගේ දේවල් හින්දා ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙලා තියෙනවා ඒ වගේම සමහර වෙලාවට ලියා ගන්නත් මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අඩුම තරමේ WhatsApp message එකක් හරි දාන්නත් බය අය ඕනි තරම් ඉන්නවා ඒ වගේම වැරදි ක්‍රම කියන්නේ මේ වැරදි ක්‍රම වලට ඉගෙන ගන්න එක වෙන්න පුළුවන්. වැරදි ක්‍රම වලට අපි පුහුණු වෙන එක වෙන්නත් පුළුවන්. එතකොට ඒවා ගැන අපි පාඨමාලාවේදී ඉස්සරහට කතා කරනවා මොනවද කියලා. දැනට සරල උදාහරණයක් කිව්වොත් අපි ඔය තැනින් තැනට මොනවා හරි පැටර්න් ඉගෙනගෙන නිකන් අපි ඒක ප්‍රැක්ටිස් කරන්නෙත් නැහැ සමහර විට. ඒකේ තියෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නැහැ. හැබැයි සමහරලාට නිකම්ම පොතක් හදාගෙන නෝට් එකක් කම්ප්ලීට් කරගෙන යනවා. හැබැයි ඒක ප්‍රැක්ටිස් කරලා නැහැ හරියට අවසානයේදී බලාගෙන යද්දි. එතකොට ඔයාට මේක හරි ක්‍රමයකට ගත්තේ නැති නිසා ඒක ආයෙ කවදාකවත් පාවිච්චි කරන්න බෑ. ඒ වගේම කෙනෙක් එක්ක කතා කරන්න ගියාම අපි වාක්‍යයෙන් වාක්‍ය කතා කරන්න යනවා. සම්පූර්ණ වාක්‍යයක් ඉවර කරලා ඊළඟ වාක්‍ය හිතලා ආයෙ කතා කරනවා. ඔන්න ඔය වගේ දේවල් හින්දත් ඉංග්‍රීසි බැරි වෙන්න පුළුවන්. ලියන කොටත් එහෙමයි. ඒවට ගලා යාමක් තියෙන්න ඕනි. අපි සාමාන්‍යයෙන් සිංහල කතා කරත් ඒ ගලා යාමක් ඕගොල්ලන්ට පේනවා. අපි ඒක අපේ මව් භාෂාව නිසා අපිට ඒක හොඳට පේන්නේ නැහැ. හැබැයි ඒ වගේ දෙයක් තියෙනවා. අපි ඒ හැමදේම මේකෙදි ඉගෙන ගන්න ඕනි, ප්‍රැක්ටිස් කරන්න ඕනි. අපි හැමෝම අවුරුදු 10ක් 12ක්වත් ඉස්කෝලේදී ඉංග්‍රීසි ඉගෙන ගත්තානේ. ඒ අතරේ ටියුෂන් ක්ලාස් ගියා, ඉංග්‍රීසි කෝස් කළා, ඉංග්‍රීසි පන්ති ගියා. හැබැයි අපිට මොනවා හරි දෙයක් පුළුවන් ඒත් අර පාවිච්චි කරන්න ගියාම තමයි ගැටලුවක් එන්නේ. ග්‍රැමර් චුට්ටක් දන්නවා, ග්‍රැමර් තේරෙනවා. හැබැයි අපි වාක්‍යයක් ලියන්න ගියාම පොඩි චකිතයක් එනවා, බයක් එනවා. ඒ වගේම අපි කතා කරන්න ගියාම වාක්‍යයක් ගලප ගන්න දන්නවා. හැබැයි කතා කරන්න ගියාම හිර වෙනවා. අපි පොඩ්ඩක් අර සමහර වෙලාවට කියනවා මට කවුරු හරි කියන දේ හොඳට තේරෙනවා. එනකොට මට කතා කරන්න බෑනේ. මෙන්න මේ වගේ දේවල් ඕනි තරම් ඔයාලට අත්දැකීම් ඇති. එහෙම තියනවාද කියලා ඔයාලා කල්පනා කරලා බලන්න. ගොඩක් අයට තියෙන්නේ උත්තරේ තමයි ඔව්. අපට ඉංග්‍රීසි කතා කරන දේවල් තේරෙනවා, වාක්‍යයක් හදාගන්න පුළුවන්, ගලප ගන්න පුළුවන්. හැබැයි කතා කරන්න ගියාම තමයි හිර වෙන්නේ. ඒකට ගොඩක් අයට තියෙන උත්තරේ තමයි ඔව් කියන එක. අපි ඊළඟ කොටසට යමු. ඉංග්‍රීසි හිතන තරම් අමාරුද? චුට්ටක් හිත නිදහස් වෙන්නත් එක්ක මෙන්න මේ වගේ දෙයක් ඔලුවට දාගමු. අදම කතා කරන්න පටන් ගමු. අදම කතා කරමු. හරි. මං ඔබට යම් දෙයක් කියන්නම්. ඉංග්‍රීසි කියන්නේ කටපාඩම් කරන්න ඕනි විෂයක් නෙවෙයි. මේක දැනෙන භාෂාවක්. මම පොඩි උදාහරණයක් පෙන්නන්නම්. මම මෙතන ලියනවා සිංහලෙන් පෑනක් කියලා. එතකොට මේ
අල් කයන්න මේක ඒ වර්ගයෙන් එකක් කියන්න මේ පාඩමක් කරනවා නෙවෙයි මම පොඩ්ඩක් මේක පෙන්වන්නයි හදන්නේ. නාමපදයක් ඒ වර්ගයෙන් එකක් කියලා පෙන්වන්න අපි පාවිච්චි කරනවා වචනයක් කියලා. ඒ වගේම පෑනට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ පෙන්. එතකොට මේ දෙක මාරු කරලා අපි කියනවා a pen කියලා. එතකොට මොකක්ද පෑනක් කියලා කියන්නේ? a pen. පෑනක් නම් a pen. එතකොට මට කියන්නකෝ පිරිමි ළමයෙක් කියලා කොහොමද කියන්නේ කියලා? අපි කියන්නේ පිරිමි ළමයෙක් නම් a boy. ඒ වගේම පූසෙක් නම් a cat. දැන් ඔයා මේ හදන විදිය දන්නවා. මේ අ දාන්නේ වර්ග එකක් කියන්න දන්නවා. අදාළ වචනේ දානවා. පිරිමි ළමෙක් a boy, පූසෙක් නම් a cat, පන්තියක් නම් a class. හරිම සරලයි. ඒ වගේම ළමයෙක් කියලා කිව්වොත් a child. එක්කෙනයි. ඒතර මෙතනත් එක පිරිමි ළමයයි, මෙතනත් එක පූසයි, මෙතනත් එක පන්තියයි, මෙතනත් එක ළමයයි. මෙතනත් තියෙන්නේ එක පෑනයි. හරිද? එතකොට දැන් ඔයා මේ පාඩම පන්තියේ ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට පස්සේ අපි තව දවසක තව පාඩමක් ඉගෙන ගන්නවා. මෙන්න මේ වගේ ළමයි මම ඔයාලට කියනවා පාඩමක් තියෙනවා කියලා. There is. අපි මේක there is කියලා શબ્ද කරනවා. එතකොට මේ there is කියන එකේ තේරුම තමයි ඉන්නවා නැත්තම් තියනවා කියන එක. ඉන්නවා තියනවා හැබැයි එකක් හෝ කෙනෙක් නැත්තම් සතෙක් ඒ වලින් එකයි. එතකොට දැන් ඔයා ඉගෙන ගත්තනේ මේ දැන් අපි චුට්ටකට කලින් ඉගෙන ගත්තා මෙන්න මේ ටික ඒ වර්ගයෙන් එකක් කියලා කියන්නේ කොහොමද කියලා. ඒතර there is කියන pattern එක මම මෙතනින් ලිව්වොත් ඔයාලට මෙන්න මේ ටික fill කරන්න පුළුවන්. මට කියන්න ඕනි පෑනක් තියෙනවා. there is a pen. ඒ වගේම මට කියන්න ඕනි පිරිමි ළමයෙක් ඉන්නවා. there is a boy. වාක්‍ය සම්පූර්ණ වෙන දෙන full stop එකක් තියන්න ඕන. ඒ වගේම පූසෙක් ඉන්නවා කියද්දී there is a cat. ඒ වගේම හිතන්නකෝ පන්තියක් තියෙනවා. there is a class. ළමෙක් ඉන්නවා කියලා කිව්වොත් there is a child. හරි. සරලයි නේද? එතකොට අපි මෙන්න මේක ඉගෙන ගත්තා. දැන් අපි කරන්න ඕනි මේක ප්‍රැක්ටිස් කරන්න ක්‍රමයක් හොයාගන්න ඕනි. නිවැරදිව ප්‍රැක්ටිස් කරන්න ක්‍රමයක් හොයාගන්න ඕනි. මේ වචන විතරක් පාඩම් කර කර කියලා හිටිය කියලා වැඩක් නැහැ. මොකද අපි කතා කරන්න ගියාම මේ කැලේ විතරක් කියනවා ගොඩක් දුරට අඩුයිනේ. එතකොට වාක්‍යයක් කියද්දී අපි නිකන් හිතන්නකෝ ඔයාගේ මේසේ උඩ පෑනක් තියෙනවා. කොහොමද අපි කියන්නේ? there is a pen. මම වාක්‍යය කියන්න මේසේ උඩ පෑනක් තියෙනවා. there is a pen. අපිට ඕන නම් මේක තව කැලලක් එකතු කරන්න පුළුවන්. on the table. there is a pen on the table. ගේට්ටුව ගාව පිරිමි ළමෙක් ඉන්නවා. කොහොමද කියන්නේ? there is a boy at the gate. මේසයට පූසෙක් ඉන්නවා. there is a cat under the table. පන්තියක් තියෙනවා අද හවස. there is a class this evening. ළමෙක් ඉන්නවා කාමරයේ. there is a child in the room. බලන්න හරිම සරලයි. මම තවත් උදාහරණයක් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. උතර මේක තවත් ඔයගොල්ලන්ට පුළුවන් එකක් ඉගෙන ගත්තට පස්සේ අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලායි මේකෙන් අවබෝධය ගන්න ඕන. මම කියනවා I have කියන්නේ තියෙනවා මට තියෙනවා. මට තියෙනවා කියන්නත් පුළුවන්. මෙතන වගේම මට ඉන්නවා කියන්නත් පුළුවන්. එතකොට කෙනෙක් සතෙක් දෙයක්ම තමයි එකක් ඉන්නවා තියෙනවා කියලා කියන්න පුළුවන්. මේකෙත් බහුවචන ගන්න ක්‍රමයක් තියෙනවා. මේකෙත් බහුවචන ගන්න ක්‍රමයක් තියෙනවා. මම අද ඒක කතා කරන්න යන්නේ නැහැ. මට කියන්න ඕන දැන් I have කියන එක දන්නවා ඉන්නවා තියෙනවා කියලා. ඊළඟට ඔයාට කියන්න ඕන මට පෑනක් තියෙනවා.
I have a pen. සරලයි. අපි කියනවා මට පිරිමි ළමයෙක් ඉන්නවා. I have a boy. මට පූසෙක් ඉන්නවා. I have a cat. ඒ වගේම මට පන්තියක් තියෙනවා. I have a class. මට ළමෙක් ඉන්නවා. I have a child. හරිම සරලයි. මෙතනත් අර කලින් කිව්වා වගේ ඕනනම් මෙතන තව කෑල්ලක් එකතු කරන්න පුළුවන්. මට පෑනක් තියෙනවා මගේ පෙට්ටියේ. I have a pen in my box. ඔය වගේ ගන්න පුළුවන්. හරිද? මට පන්තියක් තියෙනවා අද හවස. I have a class this evening. මේ වගේ මෙතනින් ඉස්සරහට ගන්නත් පුළුවන්. මොකක්ද අපි මෙතන කරේ? අපි පාඩමක් ඉගෙන ගත්තා. චූටි කොටසක් නිවැරදිව හදන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒක චුට්ටක් ප්‍රැක්ටිස් කරන්න ඕනින්ද අපි එදිනෙදා කතා කරන වාක්‍ය රටාවකට මේක යොදාගත්තා. මේ වගේ වාක්‍ය රටාම් නිතරම පාවිච්චි වෙන ඒවා මේවා. එතකොට ඒක යොදාගෙන අපි ප්‍රැක්ටිස් කරනවා. මේක ලියලාමදි ලියන්නත් ඕන, කියවන්නත් ඕනි. සද්ද නගා කියවන්න ඕනි. ඒ වගේම try කරන්න ඕනේ කාට හරි මේක කියනවා කියලා හිතාගෙන ඇත්ත විදිහටම කතා කර කර මේ වගේ වාක්‍ය ටිකක් කියන්න. උදාහරණයක් කිව්වොත් ඔයාගේ කාමරේ වා නිකන් කියන්න ඕනේ ඇඳක් තියෙනවා කියලා. එතකොට නිකම්ම කියනවා නම් ඇඳක් තියෙනවා කියලා මෙතනින් කියන්න ඕන there is a bed. අපි කියමුකෝ මට බෑග් එකක් තියෙනවා. මේ පැත්තෙන් කියන මටනේ එතකොට මට ඉන්නවා තියෙනවා. I have a bag. හරි. මම වාක්‍ය දෙකක් කියන්නම් ඕගොල්ලෝ ඒක කමෙන්ට් එකේ ටයිප් කරලා තියන්න. මම මෙතනින් දෙනවා බල්ලෙක් ඉන්නවා කියලා. මේ වාක්‍ය ඔයා කමෙන්ට් වල ටයිප් කරලා තියන්න. ඒ වගේම මම මෙතන දෙනවා මට හාවෙක් ඉන්නවා. නැත්නම් මට අපි හිතමු හොරතල් හාවෙක් ඉන්නවා කියලා. අපි හිතනවා එතකොට මේක කොහොමද එන්නේ කියලා ඔයගොල්ලෝ ටයිප් කරලා තියන්න. මම ඒක චෙක් කරන්නම්. හරි. අපි එහෙනම් ඊළඟ කොටසට යන්න සූදානම්. මම හිතනවා මේක ඔයගොල්ලන්ට හොඳට තේරෙන්නේ නැති කියලා. ආය බලලා හරි මේක තේරුම් අරගෙන මේ දැන් ඉගෙන ගත්ත දේවල් ටික හරි කමන්නේ. ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරලා හොඳට මේක ධාරණය කරගන්න අවශ්‍යයි. තව දෙයක් කියන්න ඕනි මේ පන්තියක උගන්වන විදිය නෙවෙයි මම මේ කරන්නේ. ඔයගොල්ලන්ට මේ රටා මෙහෙම තියෙනවා කියලා පෙන්වන එක විතරයි. මේක පන්තියකදී උගන්වද්දී ඔයගොල්ලෝ තෝරගන්න මොන කෝස් එකේදී වුණත් හොඳට පැහැදිලි කරලා කියලා දෙනවා කොහොමද මේක එන්නේ. සිංහලෙන් එන විදියයි ඉංග්‍රීසියෙන් එක හරව ගන්න විදියයි ඒ වගේම එදිනෙදා ජීවිතේදී විභාගයකදී ලියන විදියයි ඒ වගේම ප්‍රායෝගිකව කතා කරන විදියයි ඔක්කොම ගැන පැහැදිලිව කියලා දෙනවා. ඒ නිසා ඒ ගැන පදවීමක් තියෙන්න අවශ්‍ය නැහැ. මේ කතා කරේ අපි මේ වැඩසටහන ඉක්මනින් ඉවර කරන්න ඕන නිසා මේක එන විදිය විතරයි. හරි. අපි එහෙනම් ඊළඟ කොටසට යමු. දැන් ඔයාලට තේරෙනව නේද? හරි ක්‍රමයට ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් ඉංග්‍රීසි කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි කියලා. අන්න ඒ හරි ක්‍රමයට ඉංග්‍රීසි ටික කියලා දීලා පුහුණු කරන්න අපි පාඨමාලාවන් 3ක් හඳුන්වලා දීලා තියෙනවා මුල ඉඳලම ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට. මේ තුනෙන් ඔයාලට ගැළපෙන එකක් තෝරගන්න පුළුවන්. අපි එකින් එක බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. එක කෝස් එකක් තියෙනවා අපි හදලා මේක අපි දැන් අවුරුදු ගාණක් තිස්සේ කරගෙන යන එකක් 1 to 1 නැත්නම් ඉන්ඩිවිජුවල් කෝස් කියලා ඔයගොල්ලෝ කියන්නේ තනි තනියෙන් කරන පන්ති. එතකොට තනියෙන්ම ගුරුවරයෙක් තියාගෙන ඔයාට විතරක් උගන්වන්න පන්තියක් කරගන්න පුළුවන්. ඒ වගේම small group class පුංචි කණ්ඩායම් පන්තියක් අපි හදලා තියෙනවා. ඒකත් ඔයගලන්ට කරන්න පුළුවන්. මේ ඔක්කොම ඔන්ලයින් කරන්නේ. ඒ වගේම තව තියෙනවා ටෙන්සස් වල ප්‍රශ්න තියෙන අයට ටෙන්සස් කෝස් කියලා එකක් හදලා ඒකෙදි ඕනිතරම් කට්ටියකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඒකත් සරලව ටෙන්සස් ටික කොහොමද එන්නේ කියලා පිළිවෙලකට කියලා දෙනවා. අපි දැන් මේ එකින් එක විස්තරාත්මකව බලමු කොහොමද එන්නේ කියලා. හරි. මේ 1 to 1 එක ඔයගොල්ලෝ දන්නවා කොහොමද? one student එක කෙනා එන්නේ එක ශිෂ්‍යයා ඉන්නේ. මේ ශිෂ්‍යයා කියන්නේ කවුද කියලා බැලුවොත් අවුරුදු 11ට වැඩි ඕනෙම කෙනෙකුට මේ ඔන්ලයින් කෝස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පල්ලෙයා ඊටතර පොඩි අය ඉන්නවා නම් අපේ තව ටීචර් කෙනෙක් ඉන්නවා. එයා කරන
ඔන්ලයින් කෝසස් තියෙනවා. ඒවා ගැන විස්තර අහලා ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් චූටිම ළමයි ඉන්නවනම් දැන් මේ කෝස් හදලා තියෙන්නේ අවුරුදු 11න් උඩ ළමයිට විතරයි. ඒ වගේම වැඩිහිටියන්ට, තරුණයන්ට, කැම්පස් යන අයට ඕනෙම කෙනෙකුට මේක ගැලපෙනවා. වයස් සීමාවක් නැහැ. අවුරුදු 11කට වැඩි නම් එතනින් එහාට වයස් සීමාවක් නැහැ. හරි. එතකොට මේ 1 to 1 කෝස් එක නැත්නම් ඉන්ඩිවිජුවල් නැත්නම් තනි පුද්ගල පන්තිය මාස 4ක කෝස් එකක් තියෙනවා. ගොඩක් පිළිවෙලට මේ ටික කියලා දෙනවා. ෆුල් ඇටෙන්ෂන් එක ගුරුවරයාගේ සම්පූර්ණ අවධානය ඔයා වෙනුවෙන් යෙදවෙනවා. ඒ උගන්වන කාලය අතරතුර වගේම හෝම්වර්ක් ප්ලෑන් එකක් තියෙනවා. ඒවා කරන අතරේ සතියක් පුරා ඔයගොල්ලන්ට අවධානය යොමු වෙනවා. ඒ වගේම සතියෙන් සතිය මේ වගේ මාස 4ක් යනකම් යනවා. ෆ්ලෙක්සිබල් ටයිම්. එතකොට ඕගොල්ලන්ට පහසු වෙලාවක නැත්නම් නම්‍යශීල වෙලාවක මේක යොදා ගන්න පුළුවන්. හදිස්සිය හරි අපි ෆික්ස් කරගන්න හරියට යොදා ගන්න ටයිම් එකට කරගන්න බැරි වුණොත් ඕගොල්ලන්ට පුළුවන් වෙන වෙලාවක් ඒ සතිය ඉල්ලගෙන එදාට ක්ලාස් එක දාගන්න. මොකද ඔයයි ගුරුවරයා විතරයිනේ ඉන්නේ. ඒතර ගුරුවරයාට පන්තියක් නැති වෙලාවක් බලලා ඕගොල්ලන්ටත් පහසු වෙලාවක් බලලා උදේ දවල් රෑ ඕනේ වෙලාවක මේ පන්තිය වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ හෝම්වර්ක් ප්ලෑන් එකක් තියෙනවා. මොකද ඉංග්‍රීසි කියන්නේ සතියේට දවසක් විතරක් ඉගෙනගෙන කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. දවසට විනාඩි 5ක් 10ක් 15ක් 20ක් වගේ වෙන්න පුළුවන් සමහර දවස්වලට. හෝම්වර්ක් ප්ලෑන් එකක් තියෙනවා. ලියන්න තියෙනවා. ඒකෙදි රෙකෝඩ් කරලා එවන්න තියෙනවා WhatsApp හරහා. ඒක එදිනෙදා චෙක් කරලා දෙනවා. එතකොට ඔයගොල්ලන්ට දවස් ගාණක් සතියක් පුරා ඔයා ඉංග්‍රීසිත් එක්ක තනි වෙන්නේ නැහැ. හැමදාම ගුරුවරයාත් එක්ක කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඕනි දෙයක් අහන්න පුළුවන් ඒ අතරේ. ඒ වගේම ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා දාලා තියන්න පුළුවන්. එතකොට අපි දැකපු වෙලාවට ඒවට උත්තර වෙනවා. ඒ වගේම සතියකට පැය දෙකක් තමයි මේකේ කාලය, උගන්වන කාලය. හැබැයි අර හෝම්වර්ක් චෙක් කරන ඒවට කාලයක් සීමිත කාලයක් නැහැ. සතියට පැය දෙකක මේ වගේ උගන්වනවා. ඒ වගේම ඉතින් එහාට හෝම්වර්ක් ප්ලෑන් එක තියෙනවා. ওই විදිහට තමයි මේ කෝස් එක යන්නේ. ඊළඟට වැදගත්ම දේ තමයි මේ කෝස් එකට සර්ටිෆිකේට් එකක් ඕගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. හදිසිය රට යනවා නම් මොන හරි දෙයකට පිළිගත් සර්ටිෆිකේට් එකක් ඕන නම් මේක රජේ ලියාපදිංචි කරලා තියෙන ආයතනයක් නිසා ඕගොල්ලන්ට මේවා ගොඩක් වැදගත් වෙයි කවදා හරි දවසක. හරි. ඊළඟට ස්මෝල් ගෲප් ක්ලාස් එකට අපි ගන්නේ ළමයි 5 දෙනයි, සිසුන් 5 දෙනයි. මොකද මේ සිසුන් 5 දෙනා ගන්න හේතුව තමයි ගොඩාක් දාගෙන ගුරුවරයාට නිකන් උගන්වගෙන ලෙක්චර් එකක් කරන විතරක් ඉංග්‍රීසි කියන දේ ගොඩ දාන්න අමාරුයි. තනි ඉගෙන ගන්න කොහොමත් ඉගෙන ගන්නවා. එතකොට ඔතන ඉන්න පුළුවන් ළමයි 100ක් හිටියොත් එක්කෙනෙක් දෙන්නෙක් හොඳට තනි ඉගෙනගෙන මේවා ගොඩ දා ගන්න අය. හැබැයි මේ කෝස් එක හදලා තියෙන්නේ කොහොම හරි කරලා එන හැමෝම ගොඩ දාන අරමුණින් තමයි. එතකොට ළමයි 5යි මේ කෝස් එකට ගන්නෙ එක ගෲප් එකකට. ඒ වගේම මේක මාස 5ක් යන කෝස් එකක්. එතකොට ළමයි 5යි මාස 5යි පර්සනල් ඇටෙන්ෂන් එක හම්බ වෙනවා. මොකද සිසුන් 5 දෙනා ඉන්නේ මයික් එක ඔන් කරගෙන ඉන්න පුළුවන්. ඕනෙලාක ප්‍රශ්න අහන්න පුළුවන් උගන්නන අතරේ. ඒ වගේම නිශ්චිත වේලාවක තමයි මේක කරන්නේ. අර ඉන්ඩිවිජුවල් ක්ලාස් වගේ වෙනස් කර කර දාන්න බෑ. අපේ ටයිම් හදන වෙලාවල් ටිකක් තියෙනවා. සතියේ සතියන්තයේ ඒ වගේම නැත්නම් නයිට් ක්ලාසස් තියෙනවා. ඒ වගේ කැමති එකක් බලලා ජොයින් වෙන්න පුළුවන්. ඒතර එදා තමයි හැමදාම සම්බන්ධ වෙන්න ඕනේ. හෝම්වර්ක් ප්ලෑන් එකක් මේකටත් තියෙනවා. එතකොට ඒ සහභාගී වෙන 5 දිනාගේ හෝම්වර්ක් ටික දාන්න අපි ගෲප් එකක් හදලා දෙනවා. ඒ ගෲප් එකට දාලා අපි ඒවා චෙක් කරගන්නවා. ඒ වගේම සතියේ පැය දෙකක් මේකෙත් ඉගෙනීම් කටයුතු කරනවා. ඊළඟට තියෙන කෝස් එක තමයි ටෙන්සස් කෝස් එක. මේකේ අපි සිසුන් 100ක් කියලා දාලා තියෙන්නේ. ඒකේ ලිමිට් එකක් නැහැ කියලා පෙන්වන්න තමයි මේ දාලා තියෙන. උපරිම 100යි ගන්න, ඊට අඩු වෙන්න පුළුවන්. එතකොට මේක තියෙන්නේ ටෙන්සස් ගැන කියලා දෙන එකක් විතරයි. ටෙන්සස් 12ක් කියලා ඔයගොල්ලෝ දන්නවනේ 12 ටෙන්සස් කියලා જાතියක් තියෙනවා කියලා. ඒතර මේ 12 තමයි පැහැදිලි කරන්නේ. මාස 3යි කෝස් එක. නෝමල් ලෙක්චර්ස් තමයි යන්නේ. මේ වගේ නිකන් උගන්වනවා විතරයි. ඔයගොල්ලන්ගේ කිසිම දෙයක් අපි චෙක් කරලා බලන්නේ නැහැ. නිශ්චිත වේලාවක තමයි ක්ලාස් එක කරන්නේ. ඒ වගේම හෝම්වර්ක් ප්ලෑන් එකක් නැහැ මේකේ. ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්, පාඩම් කරන්න පුළුවන්. ඒවා කියලා දෙනවා. හැබැයි හෝම්වර්ක් ප්ලෑන් එකක් හදලා දෙන්නේ නැහැ, චෙක් කරන්න මුකුත් නැහැ. ඒ වගේම සතියේට පැයක් තමයි මේකේ ඉගෙනීම් කටයුතු කරන්නේ. එතකොට අවශ්‍ය ටික කියලා දෙනවා. ඔයගොල්ලන්ට සතිය පුරා ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කියලා දෙන දේවල් ටික. හරි. ඊළඟට දැන් ඔයගොල්ලෝ බලනවා මේවට කොච්චරක් අපි ආයෝජනය කරන්න ඕනේද? අපි දෙයක් ආයෝජනයක් කරන්නේ අපි අනිත් පැත්තට රිටර්න් එකක් බලාගෙනනේ. එතකොට කොහොමද මේකේ ආයෝජනය? ඔබේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනය. හරි. මෙන්න මේක
අපි සාමාන්‍ය සෙමින එකක් කරොත් මේක කරනවා හරියට ගණන් දාලා මේක කාලෙන් කාලට වෙනස් වෙන්න පුළුවන් නිසා මේ වීඩියෝ එකේදී මේක අයින් කරලා තියෙනවා. ඒ නිසා ඕගොල්ලන්ට පුළුවන් අපේ නම්බර එකට WhatsApp message එකක් දාන්න. එතකොට මේ post වල විස්තර ඕගොල්ලන්ට වෙනම ගන්න පුළුවන්. එහෙමනම් ඒ වගේම ටයිම් ටේබල් එකත් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ළඟම පන්ති පටන් ගන්න දවස් ටිකත් එක ඕගොල්ලන්ට ගෙන්න ගන්න පුළුවන්. 071 919 88යි 66 කියන නම්බර එකට තමයි ඕගොල්ලෝ එවන්න ඕනි පැහැදිලිව. මේක ස්ක්‍රීන්ෂොට් එකක් එවුවත් කමක් නැහැ. එතකොට බලන කෙනා දන්නවා මොකක්ද අහන්නේ කියලා. එතකොට එතනින් එහාට විස්තර ටික ඕගොල්ලන්ට ලැබෙයි. හරි. ඊළඟට තියෙන දේ තමයි ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හිතේ තියාගෙන ඉන්න එපා. පල්ලෙහායින් මේ කමෙන්ට් එකක් දාන්න. පැහැදිලිව සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ඕගොල්ලන්ට තේරෙන භාෂාවකින් දාන්න. එතකොට අපි ඒව දැකපු වෙලාවට ඕගොල්ලන්ට හරි උත්තරයක් එතන දාලා තියන්නම්. හැබැයි කමෙන්ට් එක දාපු අය අනිවාර්යෙන් ඒව බලන්න. මොකද ටික දවස් එකකින් විතර ඇවිල්ලා උපරිම දවසක් වගේ ඇයි දවසකින් විතර ඇවිල්ලා බලන්න ඕගොල්ලන්ගේ උත්තරේ එතන තියෙනවද කියලා. හරි. ඒ නිසා ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න ඕනි දෙයක් අහන්න එතන. එහෙම නැත්නම් මේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාලා තියන්න මොනවද තියෙන්නේ කෝස් එක ගැන ප්‍රශ්න. ඒ ඔක්කොම වොයිස් රෙකෝඩින් එකක් විදිහට හරි එවලා තියන්න. අපි දැකපු වෙලාවට ඒවට රිප්ලයි කරලා තියන්න. හරි. කාලය කියන දේ ගෙවිලා යනවා. හැබැයි අපි හැමදාම එකම තැනක ඉන්නවා නම් ඒක අපේ ප්‍රශ්නයක්. ඒක වෙනස් කරගන්නත් ඕනේ අපිමයි. එහෙමනම් තීරණය ගන්න පුළුවන් ඔයාට අදම පුළුවන් තරම් ඉක්මනට කෝස් එකට ලියාපදිංචි වෙන්න බලන්න. අපි එහෙනම් පන්තියකදී හමු වෙමු. Thank you very much. See you in the class.